ආයිබෝන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා දැනුමටම YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ උණහපුලුවා කියන සත්වයා ගැන. මෝන් ප්‍රථම වරට හඳුනාගෙන තිබෙන්නේ 1937 වර්ෂයේදී වුවත් ඉන්පසු වසර 66ක් යන තෙක් මෝන් පිළිබඳව කිසිදු ආකාරයක තොරතුරක් වාර්තා වෙලා නම් නැහැ. 2002 වර්ෂයේදී නැවත ඒ හා සමාන ජීවියෙකු පිළිබඳව විස්තර වාර්තා වී තිබෙනවා. එම කරුණ පදනම් කරගනිමින් ලන්ඩන් සත්ව විද්‍යා සංගමය සිදු කළ පර්යේෂණවලින් 2009 වර්ෂයේදී පැහැදිලි වූයේ මෙම උණුහපුළු විශේෂය වඳ වී ගොස් නොමැති බවයි. නමුත් ඔවුන්ගේ සම්පූර්ණ ගහණය ආසන්න වශයෙන් 100ක් වැනි සුළු ප්‍රමාණයක් වන බව ඔවුන් ප්‍රකාශ කළ තියෙනවා. මිනිසාට නෑකම් කියන කුඩාම සත්ත්ව විශේෂයක් වන උණහපුළුවන් අඟල් 8ක් පමණ දිගින් හා ග්‍රෑම් 310ක් පමණ බරකින් යුක්ත වෙනවා. ඉතා සෙමින් ගමන් ගන්න මෙම සත්ත්ව විශේෂය තේ වගාව සඳහා සිදු කරන කැලෑ හෙළිකිරීම සහ ගිනි තැබීම් නිසා ඉතා දරුණු අන්දමින් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා සිටින්නේ. මීට අමතරව කැලෑ ප්‍රදේශ ලඳු කැලෑ කුට්ටි වශයෙන් පැවතීම හේතු කොටගෙන ඔවුන් හට සහකාරයෙකු හෝ සහකාරියක සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. එම නිසා ඔවුන්ගේ ගහණය වර්ධනය වීම ඉතා සෙමින් සිදුවන්නක් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. සංරක්ෂකයින් මේ වන විට අවධානය යොමු කරන්නේ කැලෑ ගහණය වැඩි කිරීම සහ ඔවුන් හට පහසුවෙන් එකිනෙකා සමග සම්බන්ධ වීමට හැකි ආකාරයේ පරිසර පද්ධතියක් ඇති කිරීම සඳහා. මීට අමතරව හෝර්න් තැන්නේ උණහපුළුවා මීට කලින් හඳුනා නොගත් නව සත්ත්ව විශේෂයක් වීමේ සම්භාවිතාවයක් පැවතිය හැකි බවටද ඔවුන් විශ්වාස පළ කරනු ලබනවා. ඒ අනුව DNA සාම්පල පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳව නිසැකවම තහවුරු කර ගැනීමේ අවස්ථාව ඉදිරියේදී සැලසෙනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.